හරි බිෂොප් පැට් එක. දැන් බිෂොප් පැට් එක හදනකොට මෙන්න මේ වගේ නැප්කින් එකක් තියෙනවා. මේ තමයි ගෙස් නැප්කින්. මේ ගෙස් නැප්කින් එක අපි කවදාකවත් මිස්යූස් කරන්නේ නැහැ. කට්ලරි වයිප් කරන්නේ, මේස වයිප් කරන්නේ පාවිච්චි කරන්නේ නැහැ. මේ ගෙස් එකේ මොනවා හරි හැලපොත් කට පිය ගන්නොත් කිබුමක් ගෙන් මේක පාවිච්චි කරන්න තියෙනවා. මේක ප්‍රයිවට් පර්පස් වලට පාවිච්චි කරනවා. පොදු වල පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඒකට දැන් හදන්නේ බිෂොප් පැට් කියන නැප්කින් ෆෝල්ඩ් එක. මේ පළවෙනි ෆෝල්ඩ් එක මෙන්න මේ වගේ. දෙවෙනි එකට right මෙතන ඇඟිල්ල තියාගෙන මේ කොන එච්චෙන් මෙතෙන්ට ගිහින් right දැන් මෙතන ඇඟිල්ල තියාගෙන මේ කොන මෙතෙන්ට ගිහින් right දැන් මේ වගේ පළවෙනි සහ දෙවෙනි ෆෝල්ඩ් මෙන්න මේ තුන්වෙනි ෆෝල්ඩ් right ඊළඟ මේක මෙහෙම මේ කැඩෙන්නේ නැතුව මම අනිත් පැත්තටම හරවනවා ඊළඟ මෙන්න මේ දාරය මේ එච් එක මේකට සමාන්තරව උඩට ගිහින් ඊට පස්සේ මේක මෙහෙම අල්ලගෙන අනිත් පැත්තට දැන් මේක නිකන් අර එවරස් නන්දේ මන්දියක් වගේ කම් පන්සලක් වගේ මෙන්න කට්ටිය වෙන වෙන විදිහට හිතා ගන්න මෙහෙම අල්ලගත්තා ඊට පස්සේ මෙන්න මෙහෙම කරලා මේක උස්සලා මෙන්න මෙතනට දාලා ඊළඟට කවර් කරනවා අනිත් පැත්ත හැරෙවුවා මෙතනින් අල්ලගත්තා මේ විදිහට දාගත්තා එතනට දාලා එතකොට මේ ටේබල් එක කවර් කරගෙන මෙන්න